දිග කොණ්ඩයක් තියෙන හැමෝම ගොඩක් අය කරන දෙයක් තමයි එයාගේ දිග කොණ්ඩේ කපනවා සැලුන් ගිහිල්ලා. ඉතින් මමත් ඒ වගේ මෝඩ වැඩක් කරලා තමයි ඉන්නේ. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් දැක්කා නම් ඔයගොල්ලෝ දන්නවා ඒ කොණ්ඩේ පස්සෙනුත් පල්ලෙහාට අතරම දිගට තිබුණා. ඉතින් මම කොණ්ඩේ කැප්පුවා. දැන් මට කොණ්ඩේ වවා ගන්න ඕනේ. මම හිතුවා මොකද මගේ දිග කොණ්ඩේ තියෙන කාලෙත් ගොඩක් අය අහලා තිබුණා අක්කි මම ගොඩක් කොණ්ඩේ වවන්න උත්සාහ කරනවා මේ ෆෝන් වල තියෙන හැම සත්කාරයක්ම කරනවා හැබැයි මට රිසල්ට් එකක් එන්නේ නැහැ නේ කියලා. ඉතින් මම හිතුවා මම දැන් මගේ කොණ්ඩේ වවන්න පටන් ගන්නවා. ඉතින් මම මුලින් ඉඳන් කරන සත්කාර ඔයගොල්ලන්ට අරගෙන එනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේ ලයිව් බලා ගන්න පුළුවන් මගේ කොණ්ඩේ ටිකෙන් ටික දික් වෙනවද ඒ සත්කාර වලින් ප්‍රතිඵලයක් තියනවද නැද්ද කියලා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා මම හෙයා ජර්නි එකක් විදිහට මම කොණ්ඩේට මුලින් ඉඳන්ම කරන හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. කොණ්ඩේ දික් වෙන්නේ නැති අයට මොන සත්කාර කරත් දික් වෙන්නේ නැහැ කියන අයට එයාලා මොන හරි වැරද්දක් කරනවද? එහෙම නැත්නම් ඒකට හේතුව මොකක්ද කියලා එතකොට බලා ගන්න පුළුවන්. සහ දික් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට උනත් එතකොට මාත් එක්කම හරි මම හෙයා ජර්නි එක දැම්මට පස්සේ ඒ ටික හරි ඔයාලට පිළිවෙලින් පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා මගේ හෙයා ජර්නි එක මම කොහොමද කොණ්ඩේ වවන්න පටන් ගන්න කියලා කියනවා කියලා. සමහර විට මේ සත්කාර කළ මටත් කිසිම රිසල්ට් එකක් නැති වෙන්නත් පුළුවන්. ඒව නැත්තා කොණ්ඩේ හොඳට දික් වෙන්නත් පුළුවන්. ඒකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මොකද මම මේ දේවල් ගැන පොඩ්ඩක් ලොකුවටම අධ්‍යයනය කරලා තමයි දැන් මම මේ කොණ්ඩේ වවා ගන්න පටන් ගන්න හදන්නේ. ඒ නිසා මම මේ ටික ඔයගොල්ලොත් එක්ක දිගටම ෂෙයා කරගන්නවා. ඒ අතරේ ඩේ ව්ලොග්ස්ත් අරගෙන එන්න. ඇත්තටම මම YouTube එකේ කිව්වානේ මම මේ අලුත් වීඩියෝ සීරීස් එකක් ගේනවා කියලා. ඇත්තටම ඒ නම් මේක නෙවෙයි. මොකද මම කොණ්ඩේ කපන්න එහෙම ලොකු අදහසක් හිටියේ නැහැ. හැබැයි මේ මෝඩ වැඩේ කරන තමයි දැන් ඉන්නේ. ඔයගොල්ලෝට පේනවා ඇති. දැන් මේ හරියට තමයි මම කොණ්ඩේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කොහොමද කොණ්ඩේ වවනවා. ඉතින් අපි බලමු කොහොමද මේ සත්කාර හරියනවද කොහොමද කියලා. ඊළඟට දැන් අපි කරන සත්කාර ඇත්තටම එක දිගටම කරන්න බෑනේ. ඒතර අපි සතිය දවස් ටික වෙන් කරගෙන ඒ දේවල් ටික කරන්න ඕනේ. සහ මම හැමදාම නාන්නෙත් නැහැ. දවසක් හරි දවසක් තමයි නාන්නේ. ඉතින් ඒ දවස් ටිකේදී අපි සත්කාර කරන්න ඕනේ, ඔයිල් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් කොහොමද කරන්නේ? දවස් බෙදා ගන්න කොහොමද? කාලසටහනකට අනුව ඒ දේවල් කරන්නේ කොහොමද? ඒ හැමදේම මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ කාලසටහනක් ඒ විදිහට හදාගෙන ඒ විදිහට මාත් එක්ක හරිය නැත්නම් මගේ යාජනික වුණාට පස්සේ හරිය ඔයගොල්ලන්ට ඒ විදිහට වවන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මම මේ යාජනික part 1, part 2, part 3 විදිහට ඒ විදිහට දිගටම අරගෙන එන්නම්. ඒ අතරේ ඩේ ව්ලොග්ස් එකත් අරගෙන එන්න. ඉතින් ඇත්තටම ගොඩක් අය කොණ්ඩේ ඔය වැරද්ද කරනවා. මොකද දිගට තියනකොට අපිට අගයක් නැහැනේ. ඉතින් අපි ඔහි අපිට හිතන දේවල් කරනවා. හැබැයි කැපුවට පස්සේ අපිට ඒක තේරෙනවා ආයි කොණ්ඩේ වවා ගන්න ඕනේ කියලා. ඉතින් මමත් දැන් මේ මට්ටමේ ඉන්නේ. ඇත්තටම ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. මොකද ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කොණ්ඩේ වවන්න. සමහරු කොණ්ඩේ දිගට තිබිලා කපනවා. ඉතින් එහෙම කැපුවාම මමත් ඒ කපපු දවසේ සෑහෙන්න මවුලෙන් හිටියේ අනේ අපරාධනේ කියලා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාටත් එතකොට මගේ වීඩියෝස් ටික උදව්වක් වෙයිනේ. මටත් සාර්ථකත්වයක් ලැබුණොත් ඒ නිසා මම හිතුවා මමත් මේ කොණ්ඩේ වවන්න පටන් ගන්න මුලින්ද. මොකද එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දැන් දන්නවා මේ කොට කොණ්ඩයක් තියෙන්නේ. එතකොට මම මේකෙන්මනේ දැන් මේකටම මම සත්කාර කරන්නේ. මොකද මම YouTube එකේ දැක්කත් ගොඩක් වීඩියෝස් දකින්නේ. එයාලගේ දිග කොණ්ඩයක් තියෙනවා. ඒගොල්ලෝ කරපු සත්කාර අපිට කියනවා. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැනේ. ඉතින් මම හිතුවා මම මේ කොට කොණ්ඩේ තියෙනකොටම මේ කොණ්ඩේම වවන විදිය මම ඔයගොල්ලන්ට කියනවා කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් නේ. දැන් කොට කොණ්ඩේ දික් වෙනවද කොහොමද වෙනස කියලා. ඉතින් ඒ නිසා අපි බලමු සත්කාර ටික කරලා කොහොමද රිසල්ට් එක එන්නේ කියලා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම එකතු වෙන්න. එතකොට මගේ වීඩියෝස් ටික ඔයගොල්ලන්ට දාපු ගමන් බලන්න පුළුවන් නේ. එහෙනම් මම මේ වීඩියෝස් ටික දිගටම අරගෙන එන්නම්. ඉතින් ඒක තමයි. ඒව තමයිනේ අපි කරන මෝඩ වැඩක් තියෙනවා. මෝඩ වැඩ හදාගෙන අපි ඉස්සරහට යමු. මොකද කොණ්ඩේ කැපුවා කියලා අපිට වැඩ කරන්න දෙයක් නැහැනේ. අලවන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි මේ කොහොම හරි වවා ගමු. අපි ට්‍රීට්මන්ට්ස් දිගටම කරමු. සහ දැන් අපි ඇත්තටම පිටින් කොච්චර දේවල් කරත් අපි අභ්‍යන්තර පෝෂණයක් ගන්න ඕනේ. ඒ නිසා මම ඉතාලින්න අර අපි අතුලට ගන්න පාන වර්ග ඇත්තටම මම සල්ලි වියදම් කරලා ගන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ.
ස්වභාවික දේවල් වලින්ම තමයි කොණ්ඩේට දේවල් කරන්න උත්සාහ කරන්නේ. මොකද සමහර ඉන්නවනේ වේදම් කරන්න අමාරු අය. ඉතින් මටත් එහෙම ලොකුවට වේදම් කරන්න ඒ වුණාවක් නැහැ. ඒ නිසා අපි ස්වභාවික දේවල් වලින් මොන දේවලුත් ස්වභාවික දේවල් බීලා අපි බලමු. ඇත්තටම රිසල්ට් එකක් මොකද මම මගේ කොණ්ඩේ දිගට තියෙන කාලෙත් මම ට්‍රීට්මන්ට්ස් කරා. ඉතින් ඒ දේවල් මට රිසල්ට් ලැබුණ දේවල් තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ කොට කොණ්ඩේ කොහොමද දිගට වවන්නේ කියලා. ඒ නිසා ඒක ඕගොල්ලන්ටත් හොඳයිනේ. අරක දිග කොණ්ඩේ තියෙනකොට මම මේ දේවල් කරා කියනට වැඩිය කොට කොණ්ඩේම වවන ගමන් ඕගොල්ලන්ට ඒ දේවල් කියන එක හොඳයි කියලා මම හිතුවා. මම කිසිම දෙයක් හංගන්නේ නැතුව හැමදේම ඕගොල්ලන්ට එක්ක ෂෙයා කර ගන්නවා. කොණ්ඩේ බබන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔච්චර ට්‍රීට්මන්ට්ස් කරත් කොණ්ඩේ බැවෙන්නේ නැහැ කියන අයත් වෙන වීඩියෝස් ටික බලන්න පටන් ගමු අපි. මම දිගට වීඩියෝස් ටික අරගෙන එන්නම්. ඒත් එක්කම ඩේ බ්ලොග්ස් එහෙමත් අරගෙන එන්නම්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම මේ වීඩියෝස් ටිකෙන් ඉක්මනින්ම හමු වෙමු. කොණ්ඩේ වවන්න බලාපොරොත්තු වෙන ඔයාලටත් ඒක උදව්වක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් මම අදට ගිහින් එන්න. වෙනවම සතුටින් පරිස්සමට ඉන්න.